තේජාන් විජයකොඩ ව්‍යාපාරික රැස්වීම වළංගු කර දැමුවේ දෙවරක් නොසිතාය. ඒ දරදඬු හිත බොහෝ නොසන්සුන්ය. මොහොතකට පෙර ඔහු දුටු දුඹුරු ඇස් හිමිකාරිය ඔහුගේ හදවතේ එක් පදාසයක රිදුම් අලුත් කළේය. එවිට හිතට නැගෙන්නේ බුරපුරා නැගෙන කෝපයක් පමණකි. ඒ කෝපයත් හිතේ දරාගෙන ඔහු මෝටර් රථයට නැංගේය. මෝටර් රථය ධාවනය කෙරුණේ ඔහු විසින් අලුතින් මිලදීගත් නිවාස සංකීර්ණය වෙතටය. තට්ටු 22කින් යුත් නිවාස සංකීර්ණයේ රථකාලේ ඔහු මෝටර් රථයේ නවතා ඉන් බැසගත්තේය. විදුලි සෝපානයට ගොඩ වූ ඔහු 15 වෙනි මහල වෙතට පිවිසීමට එහි බොත්තම තද කළේය. තත්පර කිහිපයකින් පසුව අදාළ මහල වෙතට පැමිණ සෝපානයේ නතර විය. තේජාන් ඉන් පිටතට පැමිණ තම නිවසේ දොරටුව අසලින් නැවතුණේය. දොර අසල තිබූ ඩිජිටල් පුවරුවේ රහස් ගීතය යෙදුව පසුව දොර විවෘත විය. ඉන් පසුව ඔහු නිවස තුළට පිවිස දොර අගුල ක්‍රියාත්මක කළේය. දිගු සුසුමක් පිට කළ තේජාන් විජයකොඩ සුදු පැහැති සෝපාවේ හිඳගත්තේ නළල තම අතින් තෙරපාගෙනය. ඔහු සෝපාවේ පිටුපසට තම හිස හේතු කරගෙන දෙනෙත් පියාගත්තේය. ඒත් සැනසීමක් දැනුනේ නැත. රිදුම් දෙන අතීතය යළි යළිත් සිහි කරවන කරදරකාරී දෙනෙත් යළිත් තේජාන්ගේ හිත අසට රිංගා ගත්තේ ඔහුගේ වියරුව අවුසා දමමින්ය. දත් මිටි කමින් අත මිට මොලවාගත් තේජාන් වේගයෙන් සෝපාවෙන් නැගිට සිටගත්තේය. ඔහු දරාගෙන සිටි කෝපය ඒ මොහොතේ පිට කළේය. ඒ තමා ඉදිරින් තිබූ ලක්ෂ ගාණක් වටිනා බිත්තියට සවි කර තිබුණු විසිතුරු කැඩපත දෙසට මේසේ මත තිබුණු මල් බඳුනක් ආවේගයෙන් විසිකර දමමින්ය. ට්‍රෑස් හඬ නංවමින් කැඩපත ඉරිතලා ගියේය. සියුම් ලෙස ඉරිතලුණු වීදුරු කටුද මල් බඳුනද බිඳී එහි සොන්ගුන් සුදු පාට මාබල් බිම පුරා විසිරී ගියේය. ඉරිතැලුණු කැඩපත ඉදිරියට තේජාන් ඇවිදගෙන ආවේ ඔහුගේ සපත්තු වලට පෑගෙන වීදුරු කටුවල කිරිස් කිරිස් ශබ්දයක් සමගිනි. විදුණු කැඩපත අතරින් තේජාන් තමා දෙසම බලා සිටියේය. මතක් වූයේ ඒ දුඹුරු ඇස්මය. ඒ ඇස් අතීතයේ ඔහු පණමින් ආදරය කළ ඇයව සිහි කෙරෙව්වේය. ඒ සහේලි අභිමන්ත්‍රාය. සහේලි උරහිස දක්වා වැවී තිබුණු ඝන කැරලි කොණ්ඩයෙන් මුහුණට වැටී තිබුණු කැරලි කෙස්රොද කන පිටුපසින් රඳවා නමේ හිමිකාරිය පිටුපස හැරී බැලුවාය. ඇය ඉදිරිපිට සිටගෙන සිටියේ තේජාන්ය. තමාට වඩා වසර කිහිපයක් පමණ වැඩිමල් ඔහු මේ දිනවල සරසවි ප්‍රවේශය සඳහා සූදානමින් සිටියේය. අමතර පන්තියේ සිටින ගැහැණු ළමුන්ගේ වැඩිම ආකර්ෂණය තිබුණේ තේජාන්ටය. ඔහු අමතර පන්ති සඳහා සහභාගී වූයේ ඇය පැමිණෙන ආයතනයටමය. උපකාරක පන්ති ගුරුවරයා තේජාන්ගේ පියාගේ පාර්ශ්වයේ ඥාතියෙක් වූ බැවින් තේජාන් නිතර මෙහි පැමිණීම සාමාන්‍ය වේ. තේජාන්ට තිබුණේ ගැහැණු ළමයෙකුගේ හිත වශී කරන සුළු කඩවසම් පෙනුමක්. ඔහු මෝටර් රථයෙන් බැස උපකාරක පන්තිය වෙතට පැමිණෙන අවස්ථාවලදී ගැහැණු ළමුන් බැල්කනියට වී බලා සිටින්නේ අරුම පුදුම හතින් එකක් පැමිණෙන ගානටය. නමුත් ඒ ඉගිබිඟි සිනාවලට තේජාන් හිස ඔසවාවත් බලන්නේ නැත. කිසිවෙකු කෙරෙහි යොමු නොවන ඔහුගේ අවධානය දිනා ගන්න ගැහැණු ළමයන් අතර තිබුණේ නිහඬ තරඟයක්. ඒත් ඒ ආඩම්බර බැල්මයි කිසිවෙකු අතර නතර වූයේ නැත. ඒත් ඔහුගේ ඒ ආඩම්බරය බිඳුනේ සහේලි දුටු පළමු දිනයේය. ඇයගේ ආකර්ෂණීය සිනහව අසල තේජාන්ගේ ආඩම්බර ඇස් නැවතුනේ ඔහුටත් රහසේය. එතැන් පටන් ඒ ආඩම්බර ඇස් සහේලි පසුපසම ලුහුබඳින බව ඇයට රහසක් නොවිය. තේජාන්ගේ ඇස් වෙනදා මෙන්ම ඇයගේ රුව බලාපොරොත්තුවෙනි. සහේලිය බැල්ම වටහා ගත්තාය. ඒ බැල්ම ඇයගේ ඇස්වලද ඒ ලෙසම සටහන් වී තිබුණේය. වෙන කිසිම පිරිමි ළමයෙක් ගැන නොදැනුණු හැඟීමක් තේජාන් ගැන ඇයටද දැනී තිබුණාය. හිත ගැහෙන්නේ යම්සේද ඒ ලෙසම හිත ඇතුළින් උඩ පිනුම් ගැසුවේය. ඒත් ඇගේ ආඩම්බරය ඒ ලෙසම මුහුණ මත රඳවාගෙන තේජාන්ගේ මුහුණ දෙස බැලුවාය. මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද? තේජාන්ගේ කටහඬ හරිම ගොරෝසුයි. ඒත් ගැඹුරුයි. ඔහු කතා කරන විට උගුරු ඇට ඉහළ පහළ යන්නේ යම් රිද්මයකට වෙන්නේ. සහේලිගේ ඇස් තිබුණේ ඒ දෙසටය. ඇය ඔහුගේ හඬට වඩා අවධානය දී තිබුණේ ඒ පිරිමි රූපයටය. ඇය මිලි තත්පරයක් ඇතුළත තේජාන්ගේ රුව පිරික්සා බැලුවාය. පුළුවන් අයියා. තේජාන් නැගූ ප්‍රශ්නයට
මෘදු හඬකින් පිළිතුරු දුන් සහේලි ඇස් ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ පිළිතුරින් තේජාන්ගේ මුව කොනකට නැගුණේ දීප්තිමත් හිනාවක්. ඒ හිනාව අතර සහේලිගේ හිත යළිත් අතරමං විය. තේජාන් කතා කරන්න පළමුව දිග සුස්මක් හෙළුවේ හිතේ තියෙන පීඩනය නිදහස් කරන්නට මෙන්ය. ඔහු හා සහේලි අතර තිබුණු අඩි 3ක පරතරය අඩු කරමින් තවත් පියවරක් තේජාන් ඉදිරියට තැබුවේය. මම වචන ගොඩක් කියවන්න කැමති නෑ. ඒ නිසා මම කෙලිම මේක ඔයාගෙන් අහනවා. මට උත්තරේ ඔව් හරි නෑ හරි කියලා කියන්න. අහන්න තියෙන දේත් අහන්න ලොකුකම ඉස්සරහට දාගෙන. මේ ආඩම්බරකමට තමයි කෙල්ල පිස්සු වැටිලා ඉන්නේ. සහේලි ඒ ආඩම්බර පිරිමිරුව දිහා බලාගෙන හිතින් තමාටම මුණා ගත්තාය. ඇය ඔහු අසන්නට යන පැනයත් එයට දිය යුතු පිළිතුරත් කුමක්ද ඒ වේලාසලම දැන සිටියාය. ඇය ඒ බවක් නොහඟවා තේජාන් දෙස බලා ඇස්වලින් නිගි කළේ ප්‍රශ්නය අහන ලෙසය. මං ඔයාට කැමතියි. ඔයාගේ උත්තරේ මොකක්ද? තේජාන් ඇසුවේ ඍජුව සහේලි දෙස බලාය. ප්‍රශ්නේ පෙරලෙසම දැන සිටියද ඔහු ඒ විමසූ ආකාරයට ඇගේ ගතිය රෝම පවා කෙලෙන්නෝවාය. ඔව්ද නැද්ද? මට ඒක උත්තරයක් දෙන්න. සිතන්නට දෙයක් නැත. පිළිතුර ඔව්ය. එහෙත් ඒ එක්වරම පැවසීමට ඇගේ හිත අදිමත් කළාය. ආඩම්බර කාර්යයට තව ටිකක් හෝ ගණන් විසිය යුතු බව ඇය සිතුවාය. ඒ නිසා ඇය සමබර පිළිතුරක් දිය යුතුයයි සිතුවේ තේජාන්ගේ ආඩම්බර වත දෙස බලාගෙන. අයියා මං තාම ස්ටඩිස් කරනවා. අනිත් එක ඇයට ඉන්නහට කතා කරන්න තේජාන් ඉඩ දුන්නේ නැත. ඇති ඇයි හඟවමින් ඉදිරියට ඔහුගේ අත ඔසවා පෙන්වූයේ සහේලි දෙසට ඍජු බැල්මක් හෙළන අතරේය. මං ඇහුවේ ඔව්ද නැද්ද කියලා. ඔය මොන උත්තරේ දුන්නත් මං ඔයාගේ පස්සෙන් ඇවිත් කරදර කරන්නේ නැහැ. මට ඕන වගේ අදහස විතරයි. ඔහුගේ වචන කෙලින්ය. ඒ නිසා ඇගේ එක පමාවකින් ඔහුව හැමිවීමට ඉඩ ඇති බව ඇයට දැනුණාය. ඒ නිසා ඇය පිළිතුර ඒ මොහොතේම තේජාන්ට පැවසුවේ බිම බලාගෙනය. මං දැනගෙන හිටියා වගේ උත්තරෙත් ඒකමයි කියලා. ඒකයි මං කෙලින්ම ඇවිත් ඇහුවේ. තේජාන් ස්ථීර හඬකින් පවසද්දී සහේලි කෝලෙන් මුහුණ බිමට බර කරගෙන සිනාසුනාය. එතෙන් පටන් ඔවුන්ගේ ප්‍රේමය ආරම්භ විය. ඒ ප්‍රේමයට තේජාන්ගේ හොඳම මිතුරා වූ මහිලගේ නොමද සහයෝගය ලැබුණේය. පාසල් වියේදී බැඳුණු ප්‍රේමය තුළ ඔවුනොවුන් සීමාවන් තුළ බැඳී පෙම් කළේය. තේජාන් හැම විටම සහේලිගේ ආරක්ෂකයා විය. ඇය පසුපසින් සිටි එකම සෙවණැල්ල විය. උසස් පෙළ අවසන් වන තෙක්ම තේජාන් සහේලිගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වූයේ නැත. උසස් වලින් පසු යම් නිදහසක් ඇයට ලැබුණු බැවින් තේජාන්ව ඇය සීමා රහිතව මුණගැසුණි ඒ ප්‍රේමයට ඇය වශී වී සිටිය නිසාය. තේජාන් අයියා එදා ඔයා මාව හම්බ වෙන ඉන්ස්ටිටියුට් එකට ආව දවසේ මදු ඔයා ගැන ඇහුවා. පුදුම කරදරයක් දුන්නේ ඔයා ගැන දැනගන්න. මට මදුවට ගහන්න හිතුනේ නැති ටික විතරයි. තීන තරහටත් එක්ක මං කියලා දැම්මා. ඔයා මගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා දැම්මා. මගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන හොයන්න නැතුව වෙන වැඩක් බලාගන්න කියලා. ඒ වෙලාවේ බලන ඕන මදුගේ මූණ හරියට හුලංගිය බැලුමක් වගේ. සහේලි කිව්වේ තරහින් මූණ රතු කරගෙනය. සහේලිගේ රතු වූ මුහුණත් ඊර්ෂ්‍යාව බේරෙන ඇස් දෙකත් දුටු තේජාන්ගේ හිතට සහේලි ගැන දැනෙන ආදරය තවත් වැඩි විය. ඔහු කෙටි සිනහවක් නගාගෙන සහේලිගේ ඇඟිලි තමාගේ ඇඟිලි අතරට සිර කරගත්තේය. ඔයා දන්නවද මට හරිම ජෙලස් කෙල්ල ඔයා දිහා කන්න වගේ බලාගෙන ඉති. කැම්පස් එකෙත් කෙල්ල වගේ පස්සෙන් එනවද? ඇය නැවතී ඇසුවේ හිතට වද දෙන ප්‍රශ්නයකි. ඒ ඇස් තේජාන්ගෙන් පිළිතුරක් දෙනතුරු බලා සිටියේදී ඔහු සහේලිගේ මුහුණට එබුණේය. ඔහොම ජෙලස් වෙන්න එපා බබා. එතකොට මට අපි ඉන්නේ පාරේ කියලා අමතක වෙනවා. තේජාන්ගේ හඬ ආදරණීය බවින් පිරී තිබුණේය. ඒ මුහුණේ වැහෙන රෝමාන්තික බැල්ම හමු වී සහේලිගේ ඇස් කෝලෙන් බිමට බර විය. ඇගේ දෙතොල් ළඟට සිනාවක් එද්දී තේජාන් ඇගේ යටිතොල් පෙත්ත ඔහුගේ ඇඟිලි තුඩකින් පිරිමැද්දේය. මගේ පස්සෙන් කෙල්ලෝ 100ක් ආවත් වැඩක් නෑ සහේලි. මට ඒ කෙල්ලන්ට දෙන්න හිතේ ඉඩක් නෑ. දෙන්න තියෙන ඉඩ ඔක්කොම මෙන්න මේ පුංචි කෙල්ලා ඇති කරගෙන ඉවරයි. ඒ නිසා තරහ ගන්න නැතුව ඉන්න. තේරුණාද? ඒ වචන වලට සහේලි ඇස්වසා තේජාන් දෙස බැලුවාය. ඔහුගේ ඇස්වල තිබෙන අවංක ආදරය ඒ මොහොතේ ඇය දුටුවාය. ඒ ආදරය
දරාගත නොහැකි වූ ඇය ඔවුන් සිටින්නේ මාර්ගයේ බව අමතක කරමින් එක් පරම තේජාන්ව වැළඳගත්තාය. සහේලිගෙත් තේජාන්ගෙත් ආදරය කෙමෙන් කෙමෙන් දළුලා වැටුණේය. ඔවුන්ගේ ආදරයට වසර 3ක් ගතව යද්දී දෙමාපියන්ගේ අවසරය ඒ ආදරයට බාධාවක් නැතුවම ලැබුණේය. ඊට ලොකුම හේතුව වූයේ සහේලිගේ පියා වූ තුෂාන්ත වික්‍රමසිංහ සහ භක්ති විජයගොඩ සරසවියේ පැරණි මිතුරන් වීමය. බොහෝ කාලයකට පෙර බිඳී ගිය පැරණි මිතුදම තේජාන්ගේ සහ සහේලිගේ ආදරයත් සමග නැවත හටගත්තේ අහඹයක් ලෙසින්ය. සහේලිගෙත් තේජාන්ගෙත් ආදරයට වසර 5ක්ම පිරී යද්දී සියල්ල කණපිට පෙරළී ගියේ තේජාන් බලාපොරොත්තු නොවූ ලෙසින්ය. විවාහ කිවිස කැපීමට හරියටම එක් මාසක් ඉතිරිව තිබියදී සහේලි තේජාන් සමග තිබූ සම්බන්ධය පිද දැමුවාය. තේජාන්ට රහසින් ඇය තවත් පිම් කතාවක් ආරම්භා තිබුණාය. එය දැනගත් පසු තේජාන්ගේ කෝපය තීව්‍ර වී ගියේය. ඔහු තරහෙන්න සහේලි සොයා යන්නට සැරසෙද්දී ඇයම ඔහු සොයාගෙන පැමිණියාය. තේජාන් අයියෝ, එච්චර දුරක් ආව එකගෙන ඇවිත් රැවත් මට කතන්දර අහන්න අවශ්‍ය නැහැ. හේතුව විතරයි දැනගන්න ඕන. තේජාන්ගේ හදවත බිඳී ගොස් තිබුණද ඔහු ඇය ඉදිරියේ සිටගෙන සිටියේ හදවතේ තුවාල දරාගෙනයි. මන් දන්නේ නෑ තේජාන් අයියා එකට හේතුව. ඔයා ඔයාගේ බිස්නස් එක බිසි වෙද්දී මට දැනෙන පාළුවේ මකා ගන්න විතරයි මං කේෂාන් එක කතා කරේ. ඒත් මං හිතුවේ ඇති නවත්තන්න. මට එතනින් එහාට කිසිම දෙයක් අහන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාට මෙතනින් යන්න පුළුවන් සහේලි. තේජාන්ට දැනගන්න අවශ්‍ය වුණු පිළිතුර ඇගේ එක් වචනයකින්ම ඔහු තේරුම් ගත්තේය. ඇය වෙනුවෙන් ගොඩනගන්න සූදානම් වුණු අනාගතයට ඔහු දිවා රෑ වෙහෙසෙද්දී ඇය තවත් බිමක් සොයා ගොස් තිබුණේය. ආදරය තනිකරම මුලාවක් බව තේජාන් තේරුම් ගත්තේ එදාය. ප්‍රේමයේ විශ්වාස කිරීම ඔහු නතර කළේ එදා සිටය. සියලු දේ මුලාවක් බව ඔහුට තේරුම් කළේ සහේලිය. ඇය තුවාල කර දැමූ හදවත කාලය ඇවෑමෙන් ඔහු නැවත පිළිසකර කරගත්තේය. නමුත් කලින් තිබූ තත්ත්වයෙන් නොවේය.